අද මම දෙමාපියන්ට කියලා දෙන්න යන්නේ කොහොමද දරුවන්ට ලෝක ගෝලය ගැන කියලා දෙන්නේ කියලා. ඉතින් අවුරුදු 2.5 3 ඉඳන් දරුවන්ට මේ ගැන කියලා දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ බය වෙනවා කොහොමද මේ ලෝක ගෝලය ගැන කියලා දෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ගේ ගෙවල් වල බෝල එහෙම තියෙනවා. මේ ගෝලාකාර දේවල් තියෙනවා. ඉතින් මේක දරුවන්ට කියන්න පුළුවන් ගෝලය කියලා. මේ වයිදයක් පෙන්නලා. ඉතින් මේ ලෝක ගෝලය කියලා කියන්නේ නම. ඉතින් කොහොමද දරුවන්ට ඒ ගැන කියලා දෙන්නේ කියලා අපි බලමු. ඔබ දන්නවද ලෝකේ තියෙන්නේ ජලය සහ ගොඩබිම. ඒ කියන්නේ වතුර සහ මේ ගොඩබිම් තීරය. ඉතින් දරුවන්ට කියලා දෙන්න පුළුවන් මේ ලෝක ගෝලය පෙන්නලා මේ නිල් පාටින් සංකේතවත් වෙන්නේ ජලය. එහෙම නැත්නම් වතුර. ඉතින් මේ ටික තමයි ගොඩබිම. මේ තියෙන ලෝක ගෝලය මේ හදලා තියෙන දේවල් පාට කරලා ඔයගොල්ලොන්ට හම්බ වෙනවා පාට කරපු ලෝක ගෝල. ඉතින් ඒ සංකේතවත් කරන දේවල් ගොඩබිම. ඉතින් පොඩි දරුවන්ට අවුරුදු 3 4 5 6 දරුවන්ට කියලා දෙන්න පුළුවන් මේ තමයි ලෝක ගෝලය කියලා නම දෙන්න පුළුවන්. ඉතින් ලෝකේ තියෙන්නේ මේ ජලය සහ ගොඩබිම කියලා ඔබට කියලා දෙන්න පුළුවන්. ඔබ හිතනවා ඇති දැන් කොහොමද ලෝක ගෝලය හොයාගන්නේ? හැම ගෙදරම නෑ ලෝක ගෝලය කියලා. ඉතින් වෙළඳ පොලේ තියෙනවා කීටක්. ඉතින් ඔබට පුළුවන් ලේසියෙන්ම කීටක් එකක් මිලදී ගන්න ලෝක ගෝලයේ තියෙන. ඉතින් ඒක පෙන්නලා කියන්න පුළුවන්. එතකොට දරුවෝ දකිනවා ඉස්කෝලේට යනකොට හරි වෙන කොහෙට හරි ඔෆිස් එකකට යනකොට මේ ලෝක ගෝල තියලා තියෙනවා. එතකොට දරුවා ඉක්මනින්ම හඳුනා ගන්නවා මේ ගෙදරින් අම්මා හරි තාත්තා හරි නැන්දා හරි මාමා හරි කියලා දුන්න මේ තමයි ලෝක ගෝලය කියලා. ඉතින් එතකොට විදුහල්පතිතුමාගේ ඔෆිස් එකේ තියෙන්න පුළුවන්. ඒ වගේ එයාලා හඳුනා ගන්නවා. ගොඩ ලොකු දේවල් කියලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ පරිසරයට නිරාවරණය වුණාම ඒගොල්ලන්ට මේ දේවල් දැනගන්න පුළුවන්. නමුත් අවුරුදු 3 ඉඳලා දරුවන්ට මේ දේ කියලා දෙන්න පුළුවන්. මේ තියෙන ලෝක ගෝලේ ගොඩබිම සහ ජලය කියලා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරගෙන යන්න.